මැක්සිමම් රිග්‍රෙට් වල අඩුම එක. මැක්සිමම් රිග්‍රෙට් වල අඩුම එක 3500. or under the minimax regret criterion investor would like to invest in product P. හරිනේ ඉවරයි. දැන් ඔන්න හර්වික්ස් එකට ආවට පස්සේ මම කිව්වා මෙතන මේගොල්ලෝ දෙක දීලා තියෙනවා ඇල්ෆා 0.7. ඒගොල්ලෝ දීලා ඇල්ෆා 0.7. හරි. අපි ඒක ඩිසිෂන් මේන්ටේනන්ස් ඩිසිෂන් ටික දාගමු. ඩිසිෂන් ටික දාගත්තා. හරි. දැන් ඊළඟට මොකද කරන්න ඕනේ? මං කිව්වනේ දැන් තුනක් තියෙනවා. ස්ටේට් ඔෆ් නේචර්ස් තුනක් තියෙනවා. තුනක් තිබ්බම හර්වික්ස් එක හදන්නේ කොහමද? වැඩිම අගය ගන්නවා. අදාළ ඩිසිෂන් එකට තියෙන වැඩිම අගය ගන්නවා, අඩුම අගය ගන්නවා. හරි. අපි ඒකට බලමු. ඒකට තියෙන වැඩිම අගය කීයද? 9500. මෙතනදී අර ස්ටේට් ඔෆ් නේචර්ස් කන්සිඩර් කරන්න එපා. ස්ටේට් ඔෆ් නේචර්ස් කන්සිඩර් කරන්න එපා. ඩිසිෂන් එකට තියෙන වැඩිම අගය ගන්න. ඒ ඩිසිෂන් එක කෙලින් තියෙන වැඩිම අගය. ඒකට 0.7 අපි ආදේශ කරනවා. හරිනේ. මේ වර්කින් එක කරන්නේ. ඒකට ඊට පස්සේ එකතු කරනවා. මම ඒක පොඩ්ඩක් මෙතන දාගන්නම්කෝ. ඇල්ෆා කියන එක මම ලියන්නම්. ඇල්ෆා 0.7යි. ඇල්ෆා 0.7යි නම් 1 මයිනස් ඇල්ෆා කීයද? 1 මයිනස් ඇල්ෆා කීයද? 0.3යි. හරිනේ. හරි. මේ ඊට පස්සේ දැන් මේකටම අපි ආයෙ එකතු කරනවා. අඩුම එකට අඩුම ඒ අදාළ කන්ඩිෂන් එකේ තියෙන අඩුම එක 10 වැඩි කිරීම 0.3. හරිනේ. බලමු මේක අපි මේක දාලා ඔන්න ඕක. ඔන්න ඕක තමයි එන්නේ. දැන් අපි බලමු ඕකට එන්න ආව මාංශයක් කීය දෙන්නේ කියලා. මෙතන සමාන කරලා බලමු. හරි. ඔන්න ආව සමාන ගවම 6950. ඊළඟට අපි ආයි ගන්නවා B එකට. B එකේ වැඩි මේක. growth මම කියන්නේ ස්ටේට් ඔෆ් නේචර්ස් බලන්න එපා. growth එකේ 6000යි. stagnant එකේ 6500යි. කීයද ගන්නෙ? 6500. මොකද වැඩි මේක. වැඩි මේක තමයි අපි ගන්නෙ. එකතු කරා අඩු මේක බිත්තුව බිඳුව වැඩි කිරීම 0.3. හරිනේ. හරි. ඊළඟ එක අන්තිම එක වැඩි මේක කීයද? 2000 0.7 එකතු කිරීම 1800 වැඩි කිරීම 0.3. ඒක දැම්මම 1940යි. ඕකේ වැඩි මේක කීයද? හර්වික්ස් එකේ වැඩි මේක product එක. Under the Hurwitz criterion, investor would like to invest in product A. equal likely ඒක නම් ඇත්තටම හදන්න දෙයක් නැහැ නේ ඉතින්නේ. ඒක බලන්න දැන් මම නිකන් කියන්නම්. මෙතන තියෙන මෙතන මම කියන්නම් මේ ගාන බලාගෙන කියන්නම්. 9500 එකතු කිරීම 2000 එකතු කිරීම 1000 ඒ තුනම ඒ එකතුව තුනෙන් බෙදනවා. එතකොට එන උත්තරේ එන්නේ 4167යි. මම මෙතනම ලියන්නම්කෝ ඒක. 4167යි. හරිනේ. හරි. ඔතන ඕකෙම ආයි මේ දෙවැනි එකේදී 6000 එකතු කිරීම 6500 එකතු කිරීම බිඳුව. නිකන් හරි හිතන්න මයිනස් එකක් තිබ්බා කියලා. එතකොට අඩු කිරීම. හිතන්න දැන් මෙතන නැහැ. එක්සැම්පල් එකක් විදිහට මෙතන -2000 තිබ්බා. බිඳුව නෙමෙයි තියෙන්නේ -2000. එතකොට 6000 එකතු කිරීම 6500 අඩු කිරීම -2000. දැන් මෙතනට අනුව නැහැ. මෙතන අනුව 6000 එකතු කිරීම 6500 එකතු කිරීම බිඳුව බෙදීම 3. ඒ එන්නේ 4000 මේ 167. ඒ එන්නේ 4167.
දැන් බලන්න ප්‍රොඩක්ට් A එකෙත් 4167 ප්‍රොඩක්ට් B එකෙත් 4167 අන්තිම එකේ 100 එකේ n එකතු කරාම 1900 දැන් බලන්න ප්‍රොඩක්ට් දෙකක එකම උත්තරේ ඇවිල්ලා එකම ඇවිල්ලා එතකොට අපි මේ දෙකම ලියන්න ඕනේ under the equally likely criterion investor would like to invest in both product A and B දැන් මේ එකක් ලියන්න බෑ ඔයාලට දෙකම දැන් මොකද 4167 දෙකම තියෙනවා ඒ ඉන්වෙස්ටර්ට ප්‍රොඩක්ට් A එකේ ඉන්වෙස්ට් කරන්නත් එකම දේ හම්බෙන්නේ B එකේ ඉන්වෙස්ට් කරන්නත් එකම දේ හම්බෙන්නේ එතකොට ඒ ඉන්වෙස්ටර් කැමති මේ දෙකේම ඉන්වෙස්ට් කරන්න හරිනේ හරි ඔතනින් අපේ අර uncertainty situation එකේදී decision ගන්න මේ ගාන ටික ඉවර වෙනවා. එතකොට අපි මේ ගානෙන් අපි පාඩමෙන් 50ක් දැන් ඉවර කරලා තියෙන්නේ. මේ ටික නම් ලේසිම ලේසි. මේ ඩිසිෂන් තියන එක තමයි ටිකක් හරි පොඩ්ඩක් හරි අමාරු එකක් තියෙන්නේ. මේ උඩ තුන නම් ඇත්තටම ලේසි. උඩ තුන නම් ඇත්තටම ලේසි. ලේසියෙන් කරන්න පුළුවන්. expect risk situation මං කිය probability. අපි risk situation එකේ decision ගන්නවා නම් මේ probability කියන එක involve වෙනවා. එතකොට මේ expected value expected opportunity loss expected value in perfect information decision tree මෙන්න මේවා තමයි අපි risk situation එකේ decision ගන්න ආකාර. අපි ඉස්සරහට ඒක බලාගෙන යමු. හරි. පළවෙනි එක expected value නැත්නම් expected monetary value. දැන් ගොඩක් වෙලාවට අපිට expected value කියන එක තමයි තියෙන්නේ. මෙතනදී මේ දැන් මේ ඇවිල්ලා මේකෙදී අර අපි ගොඩක්ම බලන්නේ probability එක. probability එකත් එක්ක තමයි බලන්නේ. අපි probability එක assign කරන අපිට දෙනවා probability එක. ඒ probability එක assign කරලා තමයි අපි බලන්නේ. හරි. පළවෙනි එක දැන් පළවෙනි එකට අදාළ අපි මෙතනට මේ ගාන දීලා තියෙනවා. මේ ගානට අදාළ මේ examples ටික තියෙනවා. දැන් බලන්න ලේසියිනේ. දැන් බලන්න මේ good මේගොල්ලෝ අපිට probabilities ටික දීලා තියෙනවා. probability ටික දීලා තියෙනවා මේ දැක්කද? මේ probability මේ good economic condition එකේදී 6යි. බෑඩ් poor economic condition එකේදී 4යි. බලන්න ලේසියිනේ ඇත්තටම 50,000 106 30,000 104 42000 ලක්ෂේ 106 මයිනස් 40,000 104 එතකොට ලක්ෂේ 106 මේ 6ක් කියන්නේ 60,000යි මයිනස් 4ට මයිනස් 40,000ට 104ක් කියන්නේ මයිනස් 16,000යි 60,000න් 16,000ක් අඩු වෙලා 44,000යි හරි ඊට පස්සේ 30,000 කොහොමද probability එක දාලා මේ එන decisions වලින් මේ එන decisions වලින් වැඩිම expected value එක තමයි හොඳම decision එක. එතකොට under the expected value criterion investor would like to invest in office building. ලිව්වා ඉවර කරා. ලේසිනේ expected value එක ගන්න අතරම ලේසි. අපිට දෙනවා probability එකක් දෙනවා මෙහෙමට දෙනවා අපිට තියෙන්නේ අදාළ decision එක කෙලි. බලන්න decision එක කෙලි. මේ බලන්න හොඳටම නැත්නම් පැටලෙන තැන තමයි මෙතන තියෙන්නේ. දැන් මේ පැත්තේ state of natures තියෙන මේ පැත්තට. එතකොට අපි probability එක ආදේශ කරන්නේ මෙන්න මෙහෙට. probability ආදේශ කරන්නේ මෙහෙට. state of natures තියෙන්නේ මෙහෙට. හිතන්න state of natures මෙහෙට තිබිලා මේ decisions මෙහෙට තිබ්බොත් state of natures මේක මම අයින් කරලා ඉන්නම්. state of natures මේ බලන්න state of natures මේ පැත්තට තිබිලා decisions මේ පැත්තට තිබ්බොත් එතකොට අපි probability එක ආදේශ කරන්නේ මේ පල්ලෙහාට decision එක මොකද decision එක කෙලි probability ආදේශ කරන්නේ decision එක කෙලි probabilities ආදේශ කරන්නේ decision එක කෙලි status natures කෙලින්ද නෑ decision එක දැන් මේ decision එක තියෙන මෙතන දැන් හිතන්නකෝ දැන් මෙතන මේකේ දැන් මේ decision එක තියෙන මේ පැත්තනේ ඒතර probability ආදේශ කරන්නේ මේ පැත්තට probabilities ආදේශ කරන්නේ මේ පැත්තට probabilities ආදේශ කරන්නේ මේකද මොකද decision එක කෙලි state of nature මේ state of natures කෙලින් නෙවෙයි හරිනේ ඔය expected value එක expected opportunity loss එක හරි මේ expected opportunity loss එක අර කලින් අපි හැදුවා නේද මේ minimax regret criterion එක එතකොට මම මෙතනත් මේ ගානම මම එතනට පොඩ්ඩක් මේක මේ දාලා තියාගන්න හරි මම ඒක කියලා දෙන්න හරි දැන් මෙතනදී හරි අහන්නකෝ දැන් මෙතනදී මේක මම අයින් කරන්නම් මේක අපෙන් කරන මේකනේ හරි මේක දැන් මෙතනට මෙතන තියෙන්නේ ඒකමනේ බා මේ opportunity මේ expected opportunity loss එකේ
අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? මෙතන මම දාගන්න expected opportunity loss කියලා නැත්නම් ඔයගොල්ලන්ට පැටලෙනවා. මම expected opportunity loss එක පොඩ්ඩි short form එකේ ලියන්න expected opportunity loss. හරි. අපි දැන් expected value එක හරි expected opportunity loss එක. දැන් expected opportunity loss එකෙත් අපි මේ වගේම regret table එකක් ගහගන්න ඕනේ. මේ වගේම regret table එකක් ගහගන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ අපි මොකක්ද දන්නවද? දැන් අපි මොකද්ද මිනිමැක්ස් රිග්‍රෙට් එකේ කරේ? එතකොට කරේ මේකෙන් අදාළ දින මැක්සිමම්ම රිග්‍රෙට් ටික අරගෙන ඒකේ අඩුම එක සිලෙක්ට් කරන එක. මිනිමැක්ස් රිග්‍රෙට් මේ එකේ කරේ මැක්සිමම්ම රිග්‍රෙට් ටික අරගෙන ඒකේ වැඩිම එක සිලෙක්ට් කරන එක. දැන් මෙතන එක්ස්පෙක්ටඩ් ඔපචුනිටි ලොස් එකේ කරන්නේ කෙලින්ම දැන් ප්‍රොබබිලිටි දීලා තියෙනවනේ අපිට. දැන් මේගොල්ලෝ ප්‍රොබබිලිටි දීලා තියෙනවා මේ 0.6යි 0.4යි. ඒ ප්‍රොබබිලිටි දීලා තියෙනවා. මෙන්න මෙතනට ප්‍රොබබිලිටි එක ආදේශ කරන්න. දැන් මෙතන මේගොල්ලෝ මෙතනට මේකට 0.6යි නේ දීලා මම ඒකත් මෙතනින් දාගන්න. 0.6යි. මෙතන 0.4යි. ඕකනේ ඒගොල්ලෝ දාලා තියෙන ප්‍රොබබිලිටිස් ටික. හරිනේ. මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? මේවට ප්‍රොබබිලිටි ආදේශ කරනවා. මම එකක් පෙන්නන්නම්කෝ. 50000 0.6 එකතු කරා බිඳුව වැඩි කිරීම 0.4. හරිනේ. ඔන්න ඕක තමයි දැන් මම මෙතන මේකම මම මෙතනටත් දාගෙන මෙතනටත් දාගන්නවා. ඊට පස්සේ මෙතනදී ඔෆිස් බිල්ඩින් එකේදී බිඳුව වැඩි කිරීම 0.6 70,000 වැඩි කිරීම 0.4. තුන්වෙනි එකේදී වෙයාහවුස් කියන එකේදී 70,000 වැඩි කිරීම 0.6 20,000 වැඩි කිරීම 0.4. හරිනේ. ඔන්න ඔය ටික තමයි බලන්න. මේ කරලා තියෙන්නේ ඒගොල්ලෝ. දැක්කද? අර රිග්‍රෙට් වැලියු එක රිග්‍රෙට් ටේබල් එක ගහගත්තා. ඒ රිග්‍රෙට් ටේබල් එකේ අපිට එන වැලියු ටිකට ප්‍රොබබිලිටි එක ආදේශ කරන්න. ලේසි. දැන් මෙතන අපි ආදේශ කරාම මෙතන මම ඉක්වල් ගහපු ගමන් එනවා ආන්සර් එක මයිනස් වුණා. හරි. මේකෙදි දැන් මොකද්ද කරන්නේ? දැන් මේ ඇවිල්ලා මේ ඔපෝචුනිටි කොස්ට් තියෙන්නේ. මේ ඔපෝචුනිටි කොස්ට්. ඔපෝචුනිටි කොස්ට් එකේ අඩු මේක. අරකම තමයි. අඩු මේක. 28000. හරිනේ. 28000. හරි. දැන් ඊළඟ එක expected value of the perfect information. හරි. expected value of the perfect information. මේක පොඩ්ඩක් මේ අර expected opportunity loss එක හරිනේ. ඒක පොඩ්ඩක් expected මම පොඩ්ඩක් ආයෙ එක මතක් කරොත් ඒ expected opportunity loss එකේ අර මුලින්ම initial අපි මොකද කරන්න ඕනේ? අර regret table එක ගහ ගන්න ඕනේ. මේ regret table එක ගහ ගන්න ඕනේ. අපි අර කලින් මේ මිනිමැක්ස් රිග්‍රෙට් එකට ගහපු රිග්‍රෙට් ටේබල් එක ගහ ගන්න ඕනේ. ඒ රිග්‍රෙට් ටේබල් එක ගහගෙන වෙනස් වෙන එකම දේ මොකද කරන්නේ? මේ වැලියුස් මේ මම මෙතන පාට කරන්නම් පොඩි පාටක් දාන්නම්. නිල් පාට කියලා. මේ නිල් පාට ඒවට අදාළ ප්‍රොබබිලිටිස් ආදේශ කරන්න ඕනේ. ඒක ඩිසිෂන් එක කෙලි 50000ට 106 බිඳුවට 104 මේ ඩිසිෂන් එක කෙලි. ඒ ප්‍රොබබිලිටිස් ආදේශ කරන්නේ ඩිසිෂන් එක කෙලි. ඩිසිෂන් එක කෙලි. ඒ කියන්නේ මෙහෙට මේ පැත්තට හරිනේ. එතකොට අපි මොකද මිනිමැක්ස් රිග්‍රෙට් එකේ මොකද්ද කරේ? ප්‍රොබබිලිටි ආදේශ කරන්නේ වැඩිම රිග්‍රෙට් එක ගත්තා. ඒකෙන් අඩුම එක සිලෙක්ට් කරා. වැඩිම රිග්‍රෙට් එක ගත්තා. ඒකෙන් අඩුම සිලෙක්ට් කරා. ඩිසිෂන් එක කෙලින් තියෙන වැඩිම රිග්‍රෙට් එක ගත්තා. ඒකෙන් අඩුම එක සිලෙක්ට් කරා. ඒක තමයි මිනිමැක්ස් රිග්‍රෙට් එකේ කරේ. අන්සර්ටන්ටි සිටුේෂන් එකේදී. මෙතන රිස්ක් සිටුේෂන් එකේ එක්ස්පෙක්ටඩ් ඔපචුනිටි ලොස් එකේ කරන්නේ ඒ රිග්‍රෙට්ස් වලට ප්‍රොබබිලිටි එක ආදේශ කරලා එන වැලියු එකෙන් අඩුම එක. ඒ අදාළ ඩිසිෂන් එක කෙලින් තියෙන රිග්‍රෙට්ස් වලට මේ ප්‍රොබබිලිටි එක ආදේශ කරලා එන එකෙන් අඩුම එක. මම හිතනවා ඔයගලන්ට මේක නම් ඇත්තටම අර කම්පැරිසන් එක තේරෙන්නේ නැති කියලා පැටලෙන්නේ නැතුව